පුංචි ඡන්දයේ ප්‍රතිඵලය නිකුත් වී අවසන්. බහුතර බලය මාලිමාවට. බලය පිහිටවන්න කියා පරාජිතයින් සමග එකතු වන්නේ නැහැ. මාලිමාව කියයි. විපක්ෂය එකතු කරන්න සජිත් සූදානමින්. නාමල් ආණ්ඩුව ගන්න සිහිනයක. අපි කිසිසේත්ම මේ පක්ෂත් එක්ක එකතු වෙලා අවුල් ගහලා මේ සභාව පිටවන්න යන්නේ නැහැ. විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට අපි සූදානම්. උතුරු දිනක ආණ්ඩුවක් හදන ගමනක ආරම්භය. අධිකරණයට භාර වූ ප්‍රසන්නත් අල්ලස් කොමිස මාතරංගොඩගත් කෙහෙලියත් රිමාන්ඩ්. ඉන්දියාව පාකිස්තානයට පහර දෙයි. මියගේ සංඛ්‍යාව 26 දක්වා ඉහළට. 2025 පළාත් පාලන ඡන්ද විමසීමට දාල දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබෙන බව. ඒ අනුව ජාතික ජනබලවේගයේ ඡන්ද 45,3930ක ප්‍රමාණයක් හිමි කර ගනිමින් දිනාගෙන ඇති සභකදුරු ගණන 3927ක්. ප්‍රතිශතයක් ලෙස එය 43.26ක් වන බව. ඡන්ද 22,58,480ක් ලබා ගනිමින් සමගි ජනබලවේගය සභකදුර 1767ක් ලබාගෙන ඇති අතර එහි ප්‍රතිශතය 21.69ක්. එමෙන්ම පොදු ජන පෙරමුණ ඡන්ද 9,54,517ක් දිනාගැනීමෙන් සභික දුර 742ක් දිනාගෙන තිබෙන බව. එහි ප්‍රතිශතය 9.17ක්. ජාතික ජනබලවේගයේ බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති අතර කෙසේ වෙතත් තනිව සභා පිහිටවීමේ හැකියාව සීමිත වී තිබෙනවා. ඊට හේතුව විපක්ෂයේ සමස්ත එකතුව ඊට වඩා වැඩි අගයක් ගැනීමයි. කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටවීම සඳහා පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එසේ වෙතත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ අවශ්‍ය නම් ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගන්නා බවයි. වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂයට තමයි සභාව පිහිටුමේ සදාචාරමය බලය සහ ඒ බලය තියෙන්නේ. එතකොට ඔය දැන් ওই කතාව යන්නේ අර පෙරදිච්ච කට්ටියක තුල සභාව පිහිටනවා කියන දැන් ඇත්තකට සභාව පිහිටවන්න පෙරදිච්ච කට්ටියක තුල දිනපයද සභාව පිහිටවන්න දිනපු අය. පෙරදිච්ච අය නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ පරද්දල් තියෙන ජනතාව විසින්. ඒ නිසා අපි සභාව පිහිටවනවා. සමහර විට අපි සභාව පිහිටවද්දී තනි ඉදිරිපත් වෙච්ච සමහර පුද්ගලයෝ ඉන්නවා. ස්වාධීනව පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ කැමති නම් අපට උදව් කරන්න. ඒගොල්ලන්ට අපට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉන්නේ අපිට ජනතාව වරමක් දීලා තියෙන සභාව පිහිටවන්න. ඒකටම අපි සභාව පිහිටවනවා. ජනතා ප්‍රතික්ෂේප කරු කුඩා කණ්ඩායමක තුල සභාව පිහිටවන කියන කාරණේ මම හිතන්නේ ඒක ඒ තරම් සිද්ධ වේද සාර්ථක වේද කියන අපිට පුළුවන් කමක් නැහැ. අපි දිනපු වෙලාව අපි සභාව පිහිටවන්න කටයුතු කරනවා. අපි කිසිසේත්ම මේ පක්ෂත් එක්ක එකතු වෙලා අවුල් ගහලා මේ සභාව පිහිටවන්න යන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ටත් අපි දන්නේ නැහැ පුළුවන්ද කියලා. මොකද එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් තිබෙච්චේ සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය අතර කොච්චර ප්‍රතිරෝධයක් තිබ්බද? මේ ශ්‍රී ලංකා බහුජන පෙරමුණයි ඒගොල්ලෝ අතර කොච්චර ගැටුමක් තිබ්බද? ඉතින් ඒගොල්ලෝ එකතු වෙලා සභාව පිහිටවන්න පුළුවන්ද අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද අපි ඒ ජනතා ප්‍රතික්ෂේප කරපු මේ රට පාලනය කරපු පරාජිතපත් කරපු දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. මේ අතර අමාත්‍ය බිමල් රත්නායක මහතාද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා. රජබේ හේදිලා තියෙනවා. පොහොට්ටුවට මෙතරම් ප්‍රාදේශ සභා 226ක බලය තිබිච්ච පක්ෂයක් තමයි දැන් ඔය අන්තිම පහට වැඩිලා තියෙන. ඕකත් ඉවරනවා අපි මේ සභා ටික කරා. මොකද පළවෙනි දේනේ අපේ පන්ති මන්ත්‍රීතුමාලා ගම්මට්ටමේ මන්ත්‍රීවරු වශයෙන් තහවුරු ප්‍රසිද්ධ ගමේ තහවුරු වෙච්ච අය නෙමෙයිනේ අතිබහුතරය. ඒක ඇත්ත. අපේ අලුත් අය. ඒගොල්ලන්ට මේ අවුරුදු 4ක් තිබෙනවා. ගමේ වැඩ බා ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා මතක තියාගන්න. ලොවෙත් නැති වෙන්න වැඩ කරනවා. ඇත්තටම තියෙන්නේ අනේකාගේ පරාජයෙන් සතුටු වෙන්න නෙමෙයි තියෙන්නේ. දැන් නාමල්ලා බලන්න ඕන, රාජපක්ෂලා බලන්න ඕන, සජිත්ලා බලන්න මොකක්ද උනේ? දැන් එක්සත් ජාතික පක්ෂ බලන්න කොළඹ මහනගර සභාව. සජබ බලන්න කොළඹ මහනගර සභාව. කිසිම මහනගර සභාවක් එක්සත් ජාතික පක්ෂයෝ සජබ ජයග්‍රහණය කළා නැහැ. ලංකා ඉතිහාසයේ පරිණාමතාවට. පොහොට්ටුව තංගල්ට මොකද වෙලා තියෙන්නේ? වීරකටියට මොකද වෙලා තියෙන්නේ? ඉවර වෙනවා දේශපාලන වශයෙන්. අලුත් පක්ෂ මොකුත් ඇවිල්ලා නැහැ. විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කරගත් ගමනකට නායකත්වය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහමැතිවරණයේදී විශාල ජනවරම් දෙකක් ලබාගත් රජය අතිවිශාල පරිහානියකට කඩා වැටීමට ලක් වෙති බවත් රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා. අපහාස, උපහාස, තර්ජන, ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ, අභියෝග නැති සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරලා සහයෝගය ලබා දුන්නේ දසලක්ෂ සංඛ්‍යාත අපේ ආදරණීය ජනතාවට, අපේ ආචාර්ය පුදකරන
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මේ මැතිවරණය ශක්තිමත් කරන්නට සහභාගී වුණු සියලුම රටවැසියන්ට මාගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරසිටිනවා. මෑත කාලේ ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් හරහා විශාලතම ජනවරම් ලබාගත්තු රජය මේ වර්තමාන ජනතාවේ පුදෙන්නේ රජය. එනමුත් මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අති විශාල පරිහානියකට කඩාවැටීමකට මේ රජය ලක් වෙලා තිබෙනවා. රටේ ජනතාව අපිට ලබා දීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගනිමින් කටයුතු කිරීම. ජනතාවේ මුතු පෙරමුණ මේ පළාත් පාලන මැතිවරණය හරියට ක්‍රියාත්මක කරේ. ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් ක්‍රියාත්මක කරන ආකාරය. ආගම ධර්මයක් පාවිච්චි කරා මැතිවරණ ජයග්‍රහණය උදෙසා. නමුත් රටේ ජනතාව බොරුවට තිත දැම්මා. රටේ ජනතාව අනුමත කරා සත්‍යවාදී මහජන සේවා. බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඒට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. සිසුපක්ෂ සමග එකතු වී සභා පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පක්ෂයක් විතර අපි ලොකු අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. ඉතින් පහුගිය ජනාධිපතිවරණයේදී අපිට අපේක්ෂකෙක් හිටියෙත් නෑ. හැබැයි අපි කඳවුර ආරක්ෂා කරා. ඉතින් ආරක්ෂා කරපු එකේ ප්‍රතිඵලයක් විදියට අද අපට ලංකාවේ ප්‍රාදේශ සභා 270කට වැඩි ප්‍රමාණයකට තරඟ කරන්න පක්ෂයක් ඉතුරු වුණා. පළවෙනි එක තමයි අපි ජනමතයට අහුම්කම් දෙන්න ඕනේ. අපි 159 එක ජනමතය අපි කියවගත්තා. වගේම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බහුතරය 50.1ක් නොතිබුණත් එදා ජනමතය අපි කියවගත්තා. ඉතින් මේ ප්‍රාදේශ සභා මැතිවරණය තුලත් මම හිතන්නේ අපි වගකිය යුතු දේශපාලන පක්ෂයක් සහ කණ්ඩායමක් විදිහට ජනමතය කියවගත යුතුයි. ඉතින් ඉදිරියේදී අපේ දේශපාලනික හැසිරීම කින්දිරන ගත යුත්තේ අපේ දේශපාලන මණ්ඩලයත් ඒ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතාවගේ මතය නිසි ආකාරය කියව ගැනීමත් වගේම ස්ථාවර ප්‍රාදේශ සභා පිහිටවන්න අවශ්‍ය අපේ ක්‍රියාදාමය කුමක්ද කියන කාරණය පදනම් කරගෙන ඉතින් මම හිතනවා අපි දේශපාලන මණ්ඩල දෙක සාකච්ඡා කළා. ඉදිරියේදී මේ පිළිබඳව තීන්දුවක් ගන්න. ඡන්දදායකයාගේ හැසිරීම සහ දේශපාලන පක්ෂ සහ අපේ ප්‍රතිපත්ති වල ගැළපීම මත අපේ තීන්දුව తీරන ගතිය යුතුයි. අපි දැක්ක ඉතිහාසයෙන් නොගැලපෙන දීගවලට ගිහිල්ලා යහපාලන ආණ්ඩුව හැදුවෙත් එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන. අපි දැක්කා අද එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේත් බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වලා තියෙන ඉරණමත්. ඒ වගේම තමයි අපිත් යම් දේශපාලන අවශ්‍යතාවයක් සහ මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමේ චේතනාව මත එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක එක්සත් ජාතික පක්ෂයක නෙවෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සන්දානගත වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලයත් අපි දැක්කා වෙච්ච දේ. ඉතින් මම හිතන්නේ දේශපාලනික වශයෙන් රටට අවශ්‍ය කාලීන තීන්දුව తీරන ගන්නවා මිසක් මම හිතන්නේ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය තීන්දුව తీරන නොගත යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මොන වගේ ජයග්‍රහණයක් විදිහට ඔබතුමා මේක දකින්නේ? උතුරු දිනක ආණ්ඩුවක් හදන ගමනක ආරම්භයක්. විපක්ෂයේ සියලු දෙනා එකතු වී සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් කොළඹ මහනගර සභාවට පත් කරන බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැවසුවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වමින්. කොළඹ නගර සභාවේ 48යි මන්ත්‍රී ධූර හම්බෙලා තියෙන්නේ රජයට ප්‍රතිශතයක් විදියට 140 ගාණක් හම්බෙලා තියෙන්නේ. අපිට සහ විපක්ෂයේ සියලු කාණ්ඩායම් වලට මම හිතන්නේ 60කට කිට්ටු වෙන ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. සියලු දෙනා එක්ක අහුවෙලා අපි විපක්ෂයේ ඒකාබද්ධ සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් එක්ක කොළඹ නගර සභාව පිහිටවන්න අපි කටයුතු කරනවා. අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය මාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට ඇති ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුව නිකුත් කර තිබූ අතර ඒ අනුවයි අද දිනේ ඔහු අධිකරණයට භාර වුණේ. මීට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරුණ අතර ඉන්පසුව ඔහු සැඟව සිටියා. දීර්ඝ කාලයක් සැඟව සිටීමෙන් අධිකරණයේ මගහැර සිටීම හේතු වනුයි ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ. ඉන්පසුව ඔහු අද අධිකරණයට භාර වුණා. මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයෙකු වන බර්වින් සිල්වා මහතාද රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය කෙහෙලි රඹුක්කෙල්ල මහතා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා අද එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දුන්නේ. රඹුක්කෙල්ල මහතා 2021 වසරේ සිට 2023 වසර දක්වා
ජනමාධ්‍ය සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන කාල සීමාව තුළ තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. පසුව පුද්ගලයන් 5 දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප් දීමනා හා අතිකාල දීමනා හිටපු අමාත්‍යවරයාගේ උපදෙස් මත පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමු කර ඇති බවටයි විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත්තේ. මහජන ආරක්ෂක මාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුව කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසිල්ලා ගොනු කර තිබූ රීට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියෝජනාධිකරණය අද නියෝග කළා. විනියෝගය ප්‍රකාශයට පත් කළේ අභියෝජනාධිකරණයේ වැඩ බලන සභාපති මොහමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායකන මහත්තුරුන්ගෙන් සමන්විත අභියෝජනාධිකරණ වෙනසුරු මඩුල්ලක් විසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුකු පෙරේරා මහතා විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. මේ අතර තමාගේ මවට අසනීප වී ඇති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස තුසිත හල්ලලුව මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුවයි ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ. පසුගිය 4 වනදා නීතිඥ අකලංක උපත්ත සහ නීතිඥ උපුල් කුමාරපිරවන මහත්වරුන් විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කළා. තුසිත හල්ලලුව නැමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිතායි බලපෑමක් සිදුවිය හැකි බවයි එම පැමිණිල්ලේ සඳහන් වුණේ. තුසිත හල්ලලුව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසද කටයුතු කළා. එමෙන්ම ඔහු විදේශ ගමන් තහනමක්ද ලබාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉන්දිය ආරක්ෂකංශ විසින් පාකිස්තානයට අද උදෑසන මිසයිල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. පාකිස්තාන යටතේ ඇති ජම්මු සහ කාශ්මීර කලාපයේ ස්ථාන 9ක් වෙතයි මෙම ප්‍රහාර දියත් කර ඇත්තේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 46ක්. මෙම ප්‍රහාර හමුවේ පාකිස්තාන රජය එරට අගනුවර වන ඉස්ලාමාබාද් සහ පංජාබ් පළාතේ පාසල් වසා දමා ඇති බවද සඳහන්. මේ අතර ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තාන සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර තිබෙනවා. මෙවගින් ඉන්දු පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උස්සන්න වන බවට ඉඟිපළ කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස් වූ පාප් දුරේ සඳහා මීළඟ පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. එම සමුළුව සඳහා මහද්වීප 5ක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්. ශාන්ත පීතර බැසිලිකාවට රැස් වූ ලෝපුරා බෙසෙන කාදිනල් හිමිවරුන් එහි පැවති දිව්‍ය පූජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු සඳහා සහභාගී වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.